මං දැන් කලින් ලෙසන් එකේදී කරා මොකද ලයික් එක ප්‍රධාන ක්‍රියාපදයක් හෝ බී ක්‍රියාව යොදද්දි විතරයි ටූ දාන්න කියවනේ. හරි? එතකොට පළවෙනිට ප්‍රධාන ක්‍රියාපදයක් යොදන එක කරලා ඉවරයි දැන් මේ වෙද්දී. තේරෙනවද? දැන් උගන්නන්න යන්නේ බී ක්‍රියාවක් දැමිල්ල. බී වල තේරුම මොකද්ද? වනවා. හරිද? ඔයා කැමති හෙදියක් වන්නට. එතකොට කොහොමද ඉංග්‍රීසි ලියන්නේ? You like to be a nurse. ඔයා කැමති නෑ හෙදියක් වන්නට. එතකොට you don't like to be a nurse. ඔයා කැමතිද හෙදියක් වන්නට. එතකොට do you like to be a nurse. ඔයා කැමති නැද්ද හෙදියක් වන්නට. එතකොට don't you like to be a nurse. ඒ විදිහේ හතර විදිහේ දෙන්නේ. පැහැදිලිද? මම කැමති වෛද්‍යවරයෙක් වන්නට. එතකොට කොහොමද ඉංග්‍රීසි ලියන්නේ? I like to be a doctor. මම කැමති නෑ වෛද්‍යවරයෙක් වන්නට. එතකොට I don't like to be a doctor. මම කැමතිද වෛද්‍යවරයෙක් වන්නට. එතකොට do I like to be a doctor. මම කැමති නැද්ද වෛද්‍යවරයෙක් වන්නට. එතකොට don't I like to be a doctor. පැහැදිලිනේ? ක්‍රියාපදයක් යෙදෙන එක කරා, බී ක්‍රියාවක් කෙනෙක් කරා. ඊට අමතරව ළමයි කර්තෘ දාලා like දාලා මේ ප්‍රධාන ක්‍රියාපදයකුත් නැතුව මේ බී ක්‍රියාවකුත් නැතුව නාමපදයක් විතරක් දානවා නම් ට සද්ද තිබ්බට ටූ දාන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට කියමුකෝ for example මම කැමති ඉංග්‍රීසි වලට. ඒතර ට සද්ද තිබ්බට ටූ දාන්නේ නැහැ. I like English. මම ඉංග්‍රීසි වලට කැමති නැහැ. එතකොට I don't like English. මම කැමති ඉංග්‍රීසි වලට. එතකොට do I like English. මම ඉංග්‍රීසි වලට කැමති නැද්ද? එතකොට don't I like English. ඊට අමතරව ඔබ්ජෙක්ට් එකකට දැම්මත් ඒ විදිහමයි. හරි? මම කැමති ඔයාට. එතකොට you වල ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක මොකද්ද? you, your, you නේ. එතකොට අග එක තමයි දාන්නේ. මම ඔයාට කැමතියි. එතකොට I like you. මම කැමති නෑ ඔයාට. එතකොට I don't like you. මම කැමතිද ඔයාට. එතකොට do I like you. මම ඔයාට කැමති නැද්ද? එතකොට don't I like you. අපි කැමති ඔවුන්ට. they, their, them ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක. them. අපි කැමති ඔවුන්ට. එතකොට we like to එහෙම දාන්න බෑ. we like them. අපි කැමති නෑ ඔවුන්ට. එතකොට we don't like them. අපි කැමතිද ඔවුන්ට. එතකොට do we like them. අපි කැමති නැද්ද ඔවුන්ට. එතකොට don't we like them. ඊගොඩ her එකටත් දානවා. she, her ඔබ්ජෙක්ට් ප්‍රොනවුන් එක her. මම කැමති ඇයට. කොහොමද ඉංග්‍රීසි කියන්නේ එතකොට? I like her. මම ඇයට කැමති නෑ. එතකොට I don't like her. මම ඇයට කැමතිද? එතකොට do I like her. මම ඇයට කැමති නැද්ද? එතකොට don't I like her. පැහැදිලිද? Right. එහෙනම් learn it.